ෂා හරිම රස පාට. මොකද්ද මෙයාට හදලා තියෙන කෑම? මේ තියෙන්නේ උදේට හවසට තීමුණ වෙලාවට අන්න පුළුවන් රසම රස කැවිල්ල. මේ තමයි යක්පැටි. ෂා එහෙනම් අද අපි මේක හදමු. ඉන්න පාන් පිටි ග්‍රෑම් 150ක් මැනගෙන භාජනයකට එකතු කර ගන්නවා. පාන් පිටි ග්‍රෑම් 150ක් මැනගෙන එම් භාජනයටම එකතු කර ගන්නවා. තේ හැදි භාගයක් එම භාජනයටම එකතු කරගමු. උඩක් කම්බිලි තේ හැදි දෙකක් එම මිශ්‍රණයටම එකතු කරගමු. එම මිශ්‍රණයට ලුණු සල්පයක් එකතු කරගමු. ඊළඟට අපි මිශ්‍රණය අනා ගන්න තමයි සූදානම් වෙන්නේ. මේ සඳහා පොල් වතුර භාවිතා කරන්න පුළුවන්. පොල් වතුර නොමැති අය මද රසනේ උණු වතුර භාවිතා කරන්න පුළුවන්. මේ සඳහා මම භාවිතා කරන්නේ මද රසනේ උණු වතුර. දැන් මිශ්‍රණය අනා ගන්න තමයි අපි සූදානම් වෙන්නේ. මෙන්න මේ ආකාරයට පිටිමෝලිය සකස් කරගෙන පැයක් පමණ පිපෙන්න තියන්න ඕනේ. පිටිමෝලිය පිපෙනතුරු මෙම ආකාරයට කොස් කොලයක් ඇගෙන ඉරත්තක් ගසා අපි කොට්ටක් සකස් කරගත යුතුයි. මේ සඳහා කොස් කොළ නොමැති නම් කෙසෙල් කොළ හෝ කැන්දු කොළ වැනි ශරීරයට අහිත කර නොවන ඕනෑම කොළ වර්ගයක් භාවිත කර හැක. මේ තියෙන්නේ අපි ඒ වගේ කොස් කොළ වලින් හදාගත්ත කොස් කොළ කොටු. අපි දැන් පැණි පොල් ටික සාදා ගැනීම සඳහා සීනි ටික කැරමල් කර ගැනීමට සීනි මේස හැඳි දෙකක් බඳුනට තමා ගමු. මේ තියෙන්නේ අපි හදාගත්ත පැණි පොල් එක. අපි සකසාගත් කොස් කොළ ගොට්ටට පොල් තෙල් ස්වල්පයක් ආලේප කර ගන්නවා. ඉන්පසු හදාගත් මිශ්‍රණයේ ස්වල්ප ප්‍රමාණයක් අරගෙන වටේ ආලේප කර ගන්නවා. ඉන්පසු අපි හදාගත් පොල් පැණියකින් ස්වල්පයක් එහි දා ගන්නවා. ඉන්පසු හදාගත් මිශ්‍රණයේ ටිකක් අරගෙන උඩින් තවරා ගන්නවා. මේ තියෙන්නේ අපි සකසාගත් යක්පැටි.